ආයාලුවනේ ඔන්න අද පොඩි ගමනක් යන්න හදන්නේ. අද අපි යන්නේ අපේ ගමේ තියෙන ලස්සන තැනකට. ඉතින් අපි සොබාදහමට ගොඩක් දේවල් නොදුන්නට සොබාදහම අපිව අතාරින්නේ නැහැ කියලා ඔයාලා දන්නව නේද? ඉතින් සොබාදහම අපිට දීපු ඒ වගේ ලස්සන දෙයක් පෙන්වන්න තමයි මම අද ඔයාලව එක්කයි යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මොකද්ද මේ ලස්සන තැන කියලා අපි බලමු ගිහිල්ලා. ඔව් පොඩ්ඩක් ඉන්න. ඔයාලා මේ දැක්කේ කොහෙද කියලා දන්නවද? ඉතින් මේ අපි පහු කරයි යන්නේ කැපිතිගොල්ලෑව නගරේ. මනුස්සකම් ගොඩාක් පිරුණු ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්න පැත්තක් තමයි මේ. ඔන්න අපි තැනට ලඟ වුණා යාළුවනේ. ඔයාලා බලන්න මෙතන පරිසරයත් එක්ක මාර විදියට වෙනස් වෙනවා. මාරම නිස්කලංකයි. මාරම ඇඟට සනීපයක් දැනෙන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඔව් මෙච්චර වෙලා බලන් හිටපු තැන තමයි මේ. මේ තමයි කැපිතිගොල්ලෑවේ උල්පත. එහෙම නැත්තම් ගොඩක් දෙනෙකුගේ පිපාසය නිවන තැන. මේ ප්‍රදේශයේ ඉන්න ගොඩක් දෙනෙක් එයාලගේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නවා මේ උල්පතෙන්. ඒ වගේම හොඳම දේ කියන්නේ අවුරුද්දේ දවස් 365ම මේ උල්පතේ ජලය තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ මෙහි වියලි කලාපය කියලා. මෙහෙට අගෝස්තු වගේ වෙනකොට ගොඩක් ජල පෝෂක ප්‍රදේශ හිඳෙනවා. ඒ කියන්නේ වතුර අඩු. ඒ වුණාට මේ උල්පතේ ජලය තියෙනවා. ඉතින් මේක සබාදහමේ අපූර්ව නිර්මාණයක් කියන්න පුළුවන්. මේක අවුරුදු ගානක ඉඳන් එන ජල උල්පතක්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න සබාදහම අපිට කොයි තරම් දේවල් ලබා දෙනවද? අපි මොනවද සබාදහමට කරන්නේ? ඉතින් මේ වගේ ස්වභාවික උල්පත් තව ගොඩක් තියෙනවා මේ ප්‍රදේශේ. මම ඔයාලට වෙලාවක වීඩියෝ එකක් ගේන්නම් ඒවත්. ඉතින් පේනවාද ඔයාලට මේ වතුරේ තියෙන ලස්සන? මාර පැහැදිලි. ඉතින් මම නම් හිතන්නේ මේ වගේ දෙයක් අපිට ලැබෙන්න අපි ඇත්තටම පින් කරලා තියෙනවා. ඉතින් මිනිස්සු වශයෙන් ඔයාලා මොකද හිතන්නේ? අපෙන් සබාදහමට තව වෙන්න ඕන දේවල් නැද්ද? ඔයාලගේ උත්තරෙත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අපි නම් වතුර ගත්තා. ඒ අතරතුරේ අපි යනකොට මේ මෙයාලව හම්බුණා. මෙයාලා තමයි ඉතින් මෙතන ඉන්නේ. ඉතින් මෙයාලා උල්පතාවට හිටියට මෙයාලකින් උල්පතට කිසිම අපද්‍රව්‍යයක් එහෙම මොකුත් එකතු වෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වල මෙයාලා ගොඩක් ලොකු තර්ජනයක් වුණා නේද? ඉතින් මම නම් හිතන්නේ මෙයාලගේ ගෙවල් අපි විනාශ කරාම, ඒ කියන්නේ කැලෑ කපලා අපි ගෙවල් හදපුවාම එයාලට ඉන්න තැනක් නැහැ. එතකොට එයාලට කන්න ආහාර නැහැ. එතකොට ඉතින් එයාලා ගෙවල් වලට එන එක සාමාන්‍ය දෙයක්. මෙයාලා සබාදායම කොටස්. එයාලගේ තැන් අපි අරගෙන අපි එයාලා තැන් වල ඉඳපුවාම එයාලා ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?